අද අපි ලංකාවේ රේඩියෝ ඉතිහාසයේ රසවත් සිද්ධියකට අවධානය යොමු කරමු. මේ කතාවත් මම උපුටා ගන්නේ ආචාර්ය ධම්මික දිසානායකගේ Century of Broadcasting නැමැති කෘතියෙන්. ඔබට මතක ඇති පහුගිය කතාවකදී අප කීවා පැලෑනේ සිරි වජිරඥාන හාමුදුරුවෝ මුලින්ම ධර්මදේශනාවක් ඉදිරිපත් කළේ ලංකාවේ රේඩියෝ එකේ 1928 අප්‍රේල් මාසේ 21 වෙනිදා. මේ ධර්මදේශනාව කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් උන්වහන්සේගේ නිල්ලීමක් කෙරුණා මීට පස්සේ දිගටම බණ කියන්නේ කියලා. එතකොට හැම මාසයකටම දෙසරයක් පැලෑනේ හාමුදුරුවෝ ධර්මදේශනාවක් ප්‍රචාරය කරලා තියෙනවා. මේක දශක 2ක් පමණ අඛණ්ඩව සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක නෙමෙයි කතාව. හාමුදුරුවන්ගේ ධර්මදේශනාවලට අමතරව ඒක 15ක පොහොයක් වෙනුවෙන් විශේෂ කතාවක් කරන්නයි කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. එතකොට හාමුදුරුවන්ගේ කතාවේ මාතෘකාව කුලය සහ පන්ති ભેදය. ඒ කාලේ ගුවන්විදුලි වැඩසටහන් පිළිබඳව පත්තරවල කලින් ප්‍රචාරය වෙනවා. කුලය සහ පන්ති ભેදය කියන මාතෘකාව ප්‍රචාරය වෙච්ච ගමන් ඒ කාලේ රාජ්‍ය මන්ත්‍රණ සභාව මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ප්‍රශ්නේ ඇදලා තියෙන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා. ආචාර්ය එන්.එම්. පෙරේරා ඔබ හොඳින්ම දන්න දේශපාලනඥයෙක්. එතුමා තමයි ලංකාවේ මුලින්ම ඩබල් ඩොක්ටර් කියන අන්වර්ථ නාමය ලැබුවේ. ඒ පමණක් නෙවෙයි අපේ පාර්ලිමේන්තුවට ගිය නැත්නම් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිය පළමු වන වාමාංශික අදහස් දරන පුද්ගලයා. එන්.එම්. පෙරේරා මහත්තයාට ලොකු හඬක් තියෙනවා. ඒ නිසා හැමෝම මේකෙන් ටිකක් හෙල්ලිලා හිටියා. රේඩියෝ එක බාර ඇමතිවරයා කොතලාවල මහත්තයා. කොතලාවල මහත්තයාත් මේකෙන් ටිකක් තිගැස්සුණා. හැබැයි ඒ වෙලාවේ රේඩියෝ එකේ පරිපාලකයා වෙලා හිටියේ ෂර්ලි ඩා සිල්වා මහතා. ෂර්ලි ඩා සිල්වා මහතා කෙලින්ම කිව්වා ඒ පිළිබඳ වගකීම මම සම්පූර්ණයෙන්ම බාර ගන්න ලෑස්ති. අපි මේ කතාව ප්‍රචාරය කරනවා කියලා. එදා ඒ විදිහට වගකීම ගත්ත නිසා පැලෑනේ හාමුදුරුවන්ගේ කතාව සිරිත් පරිදි ප්‍රචාරය වුණා. උන්වහන්සේගේ ධර්මදේශනාවෙන් කියවුනේ කුලය සහ පන්ති ભેදය කියන එක අප අතර නොපැවතිය යුතු එකක් කියන එකයි.